ආයුබෝවන් හැමෝටම ලර්න් හබ් සිංහල channel එකට ආයෙත් ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝෙන් කතා කරමු ඔයාට රජයේ වෙබ්සයිට් එකකින්ම පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න කොහොමද කියලා. මම මේ කතා කරන වෙබ්සයිට් එක TVC යටතේ තියෙන වෙබ්සයිට් එකක්. මේ වීඩියෝ අවසන් වෙනකම් බලුවොත් ඔයාලට පුළුවන් ඔයාටම කියලා වටිනා පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ කැරියර් පෝර්ට්ෆෝලියෝ එක කියන්නේ කියලා. කැරියර් පෝර්ට්ෆෝලියෝ එක කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ ප්‍රතිබිම්බයක්. දැන් ඔයාලා බලන ඇති මොකක්ද කියපු කතාව කියලා. හරි. මම තව ටිකක් සරල කරන්නම්කෝ. ඔයා CV එකක් හදනවා නම් ඔයාට බෑ ඒකේ ඔයාගේ හැම විස්තරයක්ම දාන්න. ඒ කියන්නේ ඔයා කරපු හැම කෝස් එකක්ම ඒ කෝස් එකකින් හම්බ වෙච්ච හැම සහතිකයක්ම ඔයාට බෑ CV එකේ දාන්න. සාමාන්‍යයෙන් CV එකට දාන්නේ උපරිම පිටු 2ක් නැත්නම් 3ක්. හැබැයි මේ පෝර්ට්ෆෝලියෝ එකක් එහෙම නැහැ. ඔයා කරන හැම කෝස් එකක්ම හැම ප්‍රොජෙක්ට් එකක්ම එතකොට ඔයා ට්‍රේනින් එකක් ගත්තා නම් ඒ හැම ට්‍රේනින් එකක්ම ඒ වගේම ඔයාගේ ජොබ් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒවා ඒ හැම දෙයක්ම ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඒවයි තියෙන ප්‍රූෆ්ස් ඒ කියන්නේ ඔයාලට හම්බෙච්ච සහතිකවල ෆොටෝ එතකොට ඔයාලා කරපු ප්‍රොජෙක්ට් වල ෆොටෝ වීඩියෝස් ඒ වගේ දේවල් ඔයාලට ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එකට. මේ පෝර්ට්ෆෝලියෝ එක ගැන තවත් කෙටියෙන් කිව්වොත් ඔයාගේ ලයිෆ් එකේ ප්‍රොෆෙෂනල් ස්ටෝරි එක තමයි මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එකෙන් එළියට පෙන්වන්න පුළුවන් වෙන්නේ. පෝර්ට්ෆෝලියෝ එක ගැන හොඳම දේ ඔයාලා දන්නවද? ඔයාලට ඕන තරම් මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එක අප්ඩේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොන දේ කරත් ඔයාලට මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එක අප්ඩේට් කරන්න පුළුවන්. ඊට පස්සේ තව එක පොයින්ට් එකක් කියන්න තියෙනවා. මෙන්න මේ පෝර්ට්ෆෝලියෝස් අපිට ක්‍රම දෙකකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ක්‍රම දෙකකට මේවා පෙන්වන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි මේක හાર્ඩ් කොපි එකක් විදිහට, ඒ කියන්නේ PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරලා ඒක හાર્ඩ් කොපි එකක් විදිහට තැනකට පෙන්වන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලට මේක වෙබ්සයිට් එකක් විදිහට, ඒ කියන්නේ ඔයාලගේම වෙබ්සයිට් එකක් විදිහට පෙන්වන්න පුළුවන්. අපි අද මේ කතා කරන වෙබ්සයිට් එකකින් ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ කලින් කිව්වා වගේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ එකක්. අපි ඉස්සරහා වීඩියෝ එකකදී බලමු කොහොමද වෙබ්සයිට් එකක් විදිහට මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එකක් පබ්ලිෂ් කරන්න කියලා. හරි. මම දැන් මෙච්චරලා කතා කරේ පෝර්ට්ෆෝලියෝ ගැන විස්තරනේ. අපි දැන් බලමු කොහොමද මේ පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න කියලා. අපි යමු එහෙනම් ස්ක්‍රීන් රෙකෝඩ් එකට. කලින් කිව්වා වගේ මේක තමයි අපි අද කතා කරන වෙබ්සයිට් එක. අපි පෝර්ට්ෆෝලියෝ එක හදන්නේ මෙන්න මේ සයිට් එකේ. ඔයා NVQ කෝස් එකක් කරපු ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට මේක වැදගත් වෙයි. මොකද මෙන්න මේ TVC ආයතනය ගැන ඔයාලා දන්නවා. TVC ආයතනයත් එක්ක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. අපි බලමු මේ වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් විස්තර. මෙතන පොඩි බෑනර්ස් ටිකක් යනවා. මේකේ ඔයාලා විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යූසර් මැනුවල් එකක් තියෙනවා. ඔය NVQ ට්‍රේනින් කෙනෙක් නම් එහෙම නැත්නම් NVQ සහතිකයක් තියෙනවා නම් නැත්නම් normal සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට මෙන්න මෙතන විස්තර බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් ඔයාලට career guidance එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ company other organization කියලා තියෙනවා. මේ වෙබ්සයිට් එකත් එක්ක මේ company එකත් එක්ක සම්බන්ධ වෙන වෙනත් company සහ organizations ගැන මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ඇද්දි බලා ගන්න පුළුවන් our sectors කියලා ICT, tourism, manufacturing, construction වගේ sectors ගොඩක් තියෙනවා. තව ටිකක් පහළට ඇද්දි career guide, occupational insights කියලා මෙන්න මේ වගේ විස්තර ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. පහළට ඇද්දි තව විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. මම හැමදේම කියන්න යන්නේ නැහැ මෙතන. මොකද ඒකට වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඔයාලට මේකේ app එකක් ගන්න පුළුවන්. get it on Google Play සහ Apple Store එකකින් ඔයාලට මේ Career One app එක ගන්න පුළුවන්. අපි site එකේ උඩටම ගිහිල්ලා මෙන්න මේ sign in කියන බටන් එක click කරමු. ඊට පස්සේ අපි මෙතන NVQ training NVQ holder යන්න එක click කරමු. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. අපිට දැනට account එකක් නැති නිසා අපි මෙතන sign up කියන බටන් එක click කරමු. ඊට පස්සේ අපේ NIC number එක, full name එක, email එක, password එකක් ගහන්න ඕන. ඊට පස්සේ password එක confirm කරන්න ඕන. ඊට පස්සේ mobile number එකක් ගහන්න ඕන. ඊට පස්සේ recommended by අපිට මෙතනින් තෝරගන්න පුළුවන් ඔයාලගේ tech එක හරි ඒ වගේ මෙතන තියෙන දෙයක් ඔයාලට තෝරගන්න පුළුවන්. අපි මේක දැන් fill කරමු. NIC number එක ගහද්දි ඔයාලට යට පේනවා ඇති please enter valid Sri Lankan ID number කියලා. එතකොට අපි ඒක ගහමු මෙතන. ඊට පස්සේ අපිට මේ ID number එක check කරගන්න පුළුවන්. මේ විදිහට ID number එක ගහලා අපිට මේක check කරගන්න පුළුවන් අපේ ID number එකට NVQ සහතික තියනවද කියලා.
ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් NIC confirm කියලා මෙතනින් වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ නම මෙතන ඔටෝ වැටලා තියෙනවා පෙන්නනවා. ඊට පස්සේ අපි ඊමේල් එක ටයිප් කරගමු. ඊට පස්සේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕන අපි. ඒකේ කියලා තියෙනවා password must be 8 to 6 characters with one uppercase, one number and one special character කියලා. මම ඒකත් මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපේ contact number එක දාන්න ඕන. මම දානවා මෙන්න විදිහට මගේ number එක. ඊට පස්සේ මෙතන recommended by කියන එකට ඔයාව recommend කරපු කෙනාව තෝරගන්න. ඊට පස්සේ මෙයාලා preferred verification method එක අහනවා. මම ඒකට email කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන tick එක දාලා මෙතන sign up කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මෙයාලා කියලා තියෙනවා මෙතන අපේ mail එකට code එකක් කිව්වා කියලා. අපි mail එකට ගිහින් බලමු code එකක් ඇවිල්ලාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් Career One platform කියලා මෙන්න මේ විදිහේ mail එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන OTP එකක් තියෙනවා. ඒක copy කරලා මම ආයෙත් අතෙන්ට ගිහින් paste කරනවා. ඊට පස්සේ activate account කියන බටන් එක click කරනවා. ඊට පස්සේ welcome back කියලා අපිට දැන් අපේ account එක හදලා තියෙන්නේ අපිට log වෙන්න පුළුවන්. මම මගේ NIC number එක ගහනවා. ඒ වගේම password එකත් type කරනවා. ඊට පස්සේ මෙතන sign in කියන බටන් එක click කරනවා මම. ඊට පස්සේ අපේ account එක හැදිලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද මේ portfolio එක හදාගන්න කියලා. ඔයා මෙන්න මෙතන ඔයාලගේ profile icon එකට click කරන්න. ඊට පස්සේ my page කියලා තියෙන්නේ අන්න ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මේක ටිකක් පහළට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් portfolio කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ portfolio එකක් template එකක් හැදිලා තියෙනවා. මෙතන photos එහෙම අපිට වෙනස් කරගන්න පුළුවන්. මම NVQ course එකක් කරලා තියෙන නිසා මෙතන මගේ විස්තර ටික මේ විදිහට පෙන්නනවා. basic information එහෙම NVQ course එක කරලා තියෙන නිසා මේ විදිහට ඔටෝම පෙන්නනවා. මම දැන් තමයි මේක account එක හැදුවේ ඔයාලා දකින්න නැති එක. ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ portfolio එක හදාගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට ඔයාලගේ ඕන විස්තරයක් add කරගන්න පුළුවන්. දැන් ඔයා NVQ course එකක් කරලා නැත්නම් මේවා fill කරගන්නේ කොහොමද කියලා බලමු. මෙතන මෙන්න මේ edit button එක click කරලා අපේ නම් එහෙම හදාගන්න පුළුවන්. මෙතන space තියලා නැහැ. මෙන්න මේ විදිහට ඔයාලගේ නම් එහෙම හදාගන්න පුළුවන්. headline එක ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ basic information උනත් එහෙමයි ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලා පහළට යද්දී ඔයාලා NVQ course එකක් කරලා තියෙනවා නම් ඒ විස්තර හැමදේම මෙතන තියෙනවා. ඒව අපිට වෙනස් කරන්න බෑ. ඒව මේ site එකෙන් automatically fill කරලා තියෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඊට පස්සේ education කියන එකට ඔයාලගේ school name ඒ වගේ විස්තර හැමදේම දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා job එකක් කරලා තියෙනවා නම් training ඉඳලා තියෙනවා නම් ඒ වගේ experience ඔයාගේ දාන්න පුළුවන්. ඊට පස්සේ job එකක් කරලා තියෙනවා නම් experience මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ skills වලට කතා කරන්න පුළුවන් languages. ඊට පස්සේ ඔයාලගේ experience පෙන්වන්න ඔයාලගේ skills පෙන්වන්න proofs තියෙනවා නම් photos එහෙම ඔයාලට මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ හැමදේම මෙතන select file කියන එක click කරලා ඔයාලට ඒව select කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩි වැඩක් කරන්න ඕන. මෙතනින් අපි back වෙමු. ඔයාලා මෙන්න මෙතන ආයෙත් යන්න my page කියන එකට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ තියෙන ටික් දෙක අනිවාර්යෙන් දාලා තියාගන්න. එතකොට ඔයාලට job එකක් හොයාගන්න ලොකු පහසුවක් වෙයි. ඊට පස්සේ ඔයාලා කොහොමද ආයෙත් ඔයාලගේ portfolio එක බලාගන්නේ? කලින් විදියටම යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ මේ portfolio එක PDF එකක් විදියට download කරගන්නත් පුළුවන්. ඒ වගේම ආයෙ edit කරගන්නත් පුළුවන්. අපි බලමු දැන් මේක download කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ තියෙන PDF කියන එක click කරාට පස්සේ ඔයාලගේ portfolio එක download වෙන්න location එකක් අහනවා. මම මේක මෙන්න මේ විදියට දීලා save කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ portfolio එක download වුණා. මේකේ මම විස්තර කිසිම දෙයක් දාපු නැති නිසා තමයි මේ විදියට පෙන්වන්නේ empty. නැත්නම් ඔයාලට මේක ලස්සනට බලා ගන්න පුළුවන්. හරියනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම ඔයා NVQ ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට මේ සයිට් එක ගොඩක් වැදගත්. මොකද මෙන්න මෙතන එයාලා proofs එක, ඒ කියන්නේ මේක රජයේ වෙබ්සයිට් එකන්නේ. ඒ නිසා මේක ටිකක් valid portfolio එකක් විදියට අපිට සලකන්න පුළුවන්. ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයා හැමෝටම සුබ දවසක්.